නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඊ භාග්‍යවතු අරිහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා දෙවනුවද තෙවනුවද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං පොළවෙහි හෝ අහසෙහි හෝ සිටින්නා වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහුද ඒ සියලුම අමනුෂ්‍යයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා තවද භාග්‍යවතුන් වහන්සේගේ වචන මැනවින් අසත්වා තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරත්තෝච හරන්ති බලින් තස්මාහිනේ රක්ඛත අප්පමත්තා භූතයිනි තෙපිසියල්ලෝම භාග්‍යවතුන් වහන්සේගේ වචනය අසව් තවද මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රී කරව් යම් මනුෂ්‍ය කෙනෙක් දවාලද රාත්‍රියේද ඔබට පින් අනුමෝදන් කරන්නේද එහෙයින් නොපමාව ඔවුන් ආරක්ෂා කරව් යංකින්චි විත්තං ඉදවාහුරං වා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදං පිබුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ මිනිස් ලොව හෝ අන්ලොවක හෝ යම් ධනයක් වේද දෙව්ලොව හෝ වටිනා රත්නයක් වේද ඔවුන් අතුරෙහි තථාගතයන්න් වහන්සේ හා සමවන ධනයක් රත්නයක් නැත්තේය
මේ කාරණයෙන් බුදුරජාණන් වහන්සේ උතුම් රත්නයකි මේ උතුම් සත්‍ය වචනයේ බලයෙන් ඔබට සෙත් වේවා. කයං විරාගං අම්මතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදං පිධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේ එකඟ වූ සිත් නැතිව කෙලෙස් නැසීමට රාගයෙන් වෙන්වීමට හේතු වන්නා වූ මරණයක් නැති උතුම් වූ යම් නිවනක් අවබෝධ කළේද ඒ දහම හා සම වූ කිසිවක් නැත්තේය. මේ කාරණයෙන්ද නිර්වාණ ධර්මය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදං පිධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. උතුම් බුදුරජාණන් වහන්සේ අතිශයින්ම පාරිශුද්ධ වූ යම් මාර්ග සමාධියක් වර්ණනා කළේද බුද්ධාදී උතුමෝ අනතුරුව ඵල දෙන සමාධියයි යමකට කියත්ද ඒ සමාධිය හා සමානවන අන්‍ය සමාධියක් නැත්තේය. මේ කාරණයෙන් ධම්ම රත්නය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. ඒ පුංගලා අට්ඨ සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහප්ඵලානි ඉදං පිසංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද
යම් ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක් වෙන්ද මේ සියලුම ආර්ය පුද්ගලයෝ යුගල 4ක් වෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ඔවුන් දක්ෂිනා පිළිගැනීමට සුදුසුසෝ වෙති. මේ බුදු සව්වන් කෙරෙහි දෙන ලද දානයෝ මහත්ඵල ඇත්තේ වෙයි. මේ කාරණයෙන්ද සංඝ රත්නය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. යේසුප්පයුත්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විගයිහ ලද්දා මුධා නිබ්බුතින් බුඤ්ජමානා ඉදං පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ගෞතම බුද්ධ ශාසනයෙහි පිරිසිදු කාය වාග් මනෝ කර්මයන්ගෙන් යුක්ත වූ කෙලෙසුන්ගෙන් නික්මුණා වූ යම් පුද්ගලයෙක් වේද හිතෙම නිවනට බැසගෙන නොමිලයේම රහත් ඵල සමාපත්තිය ලබාගෙන එය විඳින්නෙක් වේ. මේ කාරණයෙන්ද ආර්ය සංඝ රත්නය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. යතින්ද කීලෝ පඨවින් සිතෝසියා චතුම්භිවාතේහි අසම්පකම්පියෝ තතෝපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්ඡානි අවිච්ඡ පස්සති ඉදං පිසංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යම්සේ පොළව තුල සිටුවන ලද ඉන්ද්‍රකීලය සිව්දිගින් හමනා සුළඟින් නොසෙල්වේද ආර්ය සත්‍යයන් අවබෝධ කරගත් පුද්ගලයාද එසේම නොසෙල්වේමය. මේ කාරණයෙන් ආර්ය සංඝ රත්නය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. යේ අරිය සච්ඡානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන
සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨ මං ආදියන්ති ඉදං පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සෝවාන් පුද්ගලයා ගැඹුරු නුවණැති බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආර්ය සත්‍ය ප්‍රකටව දකින්නේද යම් විදියකින් සෝවාන් පුද්ගලයා පමා වූවත් අටවැනි භවයක් නම් නොලබන්නේය මේ කාරණයෙන් ආර්ය සංඝරත්නය උතුම් රත්නයකි මේ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි චතුහපායේහිච විප්පමුත්තෝ චචාබිඨානානි අබබ්බෝකාතුම් ඉදං පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යම් පුද්ගලයෙකුට සෝවාන් මාර්ග ඥානය පහළවීමත් සමගම සක්කාය දිට්ඨිය බුද්ධාදී අටතැන සැකය හා මිත්‍යා ශීලයන් පිළිබඳ විශ්වාසය යන තුන් සංයෝජනයෝ දුරුවන්නේය හිතෙම සතර අපායට මින් පසු කිසි දවසක නොයන්නේය පංචානන්තරිය කර්මත් මිත්‍යා දෘෂ්ටියත් යන බරපතල පව් කිසිදා නොකරන්නේය මේ කාරණයෙන් ආර්ය සංඝරත්නය උතුම් රත්නයකි මේ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතාදිට්ඨ
පදස්ස උත්තා ඉදං පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු සෝවාන් පුද්ගලයා කයින් වචනයෙන් හෝ සිතින් කිසියම් වරදක් කළත් එය නොසඟවාම ප්‍රකාශ කරන්නේය. සෝවාන් පුද්ගලයා වරද සැඟවීමට සුදුස්සෙක් නොවන බව බුදුරජාණන් වහන්සේ වදාරන ලද්දේය. මේ කාරණයෙන් ආර්ය සංඝරත්නය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. වනප්පගුම්බේ අතා පුස්සිතක්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතුපමං ධම්ම වරං අදේශයි නිබ්බානගාමින් පරමං හිතාය. ඉදංපි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු. ග්‍රීෂ්ම ඍතුවෙහි පළමු මාසයේ වනලැහැබක අතුවග සුපිපි මල් ඇත්තේය. එසේම නිවනට පමුණුවන උතුම් වූ ධර්මය නිවන් පිණිසම බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. මෙයද බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින්නා වූ උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් ඔබට සිත් වේවා. වරුවරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයි. ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු. උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ නිවන් මගගෙන හැර දක්වන්නා වූ නිරුත්තර වූ බුදුරජාණන් වහන්සේ උතුම් දහමක් දේශනා කරන්නේද මෙය බුදුන් කෙරෙහි පවතින්නා වූ උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් ඔබට සිත් වේවා. කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකී බවස්මින් තේකීන බීජා අවිරුල්හිච්ඡන්දා නිබ්බන්ති දිහිරා
යථායම් පදීපෝ ඉදං පිසංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යම් රහතන් වහන්සේ කෙනෙකුගේ පැරණි කර්මක්ෂය වූවේද නව භවයක් නොමැත්තේද මතු භවයක් කෙරෙහි නොඇලුණු සිත් ඇති ප්‍රතිසන්ධි විඤ්ඤාණ නොමැති පුනර්භවයෙහි ආශාවක් නැති ධෛර්ය සම්පන්න වූ ඒ රහතන් වහන්සේ පහනක් නිවෙන සෙයින් පිරිනිවෙති. මේ කාරණයෙන් ආර්ය සංඝ රත්නය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් ඔබට සිත් වේවා. යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු. පොළවෙහි හෝ අහසෙහි හෝ සිටින්නා වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහුද ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පූජා කරන ලද තථාගත බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමු. මුළු මහත් සත්ව ප්‍රජාවටම සිත් වේවා. යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු. පොළවෙහි හෝ අහසෙහි හෝ සිටින්නා වූ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහුද ඔහුද මමද බුද්ධාදී උතුමන් විසින් අවබෝධ කළ දෙව් මිනිසුන් විසින් පූජා කරන ලද ඒ ධර්මය නම දෙන්නෙමු සත්ව ප්‍රජාවට සිත් වේවා. යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු. පොළවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහුද ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පූජා කරන ලද තථාගත ශ්‍රාවක වූ ආර්ය සංඝයා නම දෙන්නෙමු සත්ව ප්‍රජාවටම සිත් වේවා.
ඒතේන සච්ච වජ්ජේන දුක්ඛාවූප සමින්තුතේ භයාවූප සමින්තුතේ රෝගාවූප සමින්තුතේ ඒ සත්‍ය වචනයේ බලයෙන් දුක්දුම්නස් දුරුවේවා භයදුරුවේවා රෝගාබාධයෝද දුරුවේවා